හෙලෝ මේ අපේ 11 වෙනි වීඩියෝ එක. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මේ Django වල තියෙන මේ මොඩල් එකක් කොහොමද අප්ඩේට් කරන්නේ කියලා. ඒ කියන්නේ අපි මොඩල් එකට අලුත් රෙකෝඩ් එකක් දාගන්නේ කොහොමද කියලා අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. එතකොට අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ query set ගැන. ඒ කියන්නේ දැන් අපි ඇඩ්මින් පැනල් එකෙන් data දානවා. අපි මේ data ටික දැන් අපේ වෙබ්සයිට් එකේ මේ විදිහට පෙන්නනවා. අපේ ටෙම්පරරි දාගත්ත data ටිකක් අපිට අර අපේ ඇඩ්මින් පැනල් එකෙන් දාන data ටික අපිට මෙතන පෙන්න ගන්න ඕනේ. එතකොට ඒ වැඩේ තමයි දැන් අපි කරන්න යන්නේ. මේ වැඩේ එක ස්ටෙප් එකක්. එතකොට අපි මුලින්ම යමු අපේ කෝඩ් එකේ මේ views කියලා තියෙන එකට. එතකොට අපි views වල තමයි ලියලා තියෙන්නේ මේ get news කියන ෆන්ක්ෂන් එක. ඔයාලට මතක ඇති අපි මේකෙදි HTML මෙන්න මේ HTML ෆයිල් එක මේකට ලින්ක් කරගත්ත මේ විදිහට රෙන්ඩර් කරලා ඒක අපේ මේකේ ඒ කියන්නේ අපේ බ්‍රවුසර් එකේ ඩිස්ප්ලේ කරන්න හදාගත්තේ මෙන්න මේ ෆන්ක්ෂන් එකේ. එතකොට දැන් අපි කරන්න යන්නේ මෙතනදී මේ අපේ data ටිකත් මේකට පාස් කරන වැඩේ තමයි අපි කරන්න යන්නේ. එතකොට ඒකෙදි පොඩි ස්ටෙප් ටිකක් තියෙනවා. මම ඒ ස්ටෙප් ටික ඔයාලට දැන් මෙතනදී කරලා පෙන්නන්නම්. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ මේ මොඩල් එක මෙතන ඉම්පෝර්ට් කරගෙන ඉන්න ඕනේ. අපි කලින් මොඩල් එකක් මෙතෙන්ද ඉම්පෝර්ට් කරගත්ත මෙන්න මේ විදිහට from.model.news මෙන්න මේ විදිහට මේ මොඩල්ස් කියන එකෙන් මේ මොඩල් වල තියෙන නිවුස් කියන එක ඉම්පෝර්ට් කරගන්න ඕනේ. ඊළඟ ස්ටෙප් එක විදිහට අපි මේ ඉම්පෝර්ට් කරගත්ත මොඩල් එකෙන් දාලා තියෙන සියලුම data අපේ database එකෙන් ගන්න ඕනේ මෙතන මේ ෆන්ක්ෂන් එකට. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එක ඇතුළට අපි මේ data ටික ගන්න ඕනේ. මම ඒකට variable එකක් දාගන්නම් මේ විදිහට news list කියලා. මෙන්න මේ ඔබ්ජෙක්ට් එකේ තියෙන මේ ඔබ්ජෙක්ට්ස් කොහොම ටික ගන්න කියලා තමයි මේ all කියන ෆන්ක්ෂන් එකෙන් කියන්නේ. එතකොට මේකෙදි කරන්නේ මේ අපි database එකේ මේ news කියන collection එකේ දාලා තියෙන, ඒ කියන්නේ මේ news කියන table එකේ දාලා තියෙන ඔක්කොම records ටික මේ variable එකට එනවා. එතකොට අපි මේක මෙතන පොඩි print එකක් දාලා බලමු. news list එක print කරලා ඔන්න මම save කරා. දැන් මෙතන reload වුණා. ඔයාලට මෙතන console එකේ බලා ගන්න පුළුවන්. එතකොට මම මේ browse එකට ගිහිල්ලා reload කරනවා එකපාරට. එතකොට අර ෆන්ක්ෂන් එක අපේ get ෆන්ක්ෂන් එක කෝල් වෙනවනේ. එතකොට කෝල් වුණාම එන data ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේකෙදි කෙලින්ම එන්නේ මේ ඔබ්ජෙක්ට් එකකින් එන්නේ query set එකක්. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට query set කියලා අවිල්ලා තියෙනවා. දැන් අපිට අපේ admin dashboard එකකින් දාපු values ටික මෙතන බලා ගන්න බෑනේ. එතකොට අපිට ඒකට තව පොඩි වැඩක් කරන්න ඕනේ. මෙතන මේ අරන් තියෙන all object වල values ටික තමයි අපිට ඕනේ. මෙන්න මේ විදිහට values කියලා දෙනවා. ඔන්න මම reload කරා. මෙතන browser එකට ගිහලා browser එක එකපාරක් reload කරලා මම බලනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා මේ ID එකයි මේ ID එක අපි අතන ඔයාලට මතක ඇති අපි admin panel එකට ID එකක් දුන්නේ නැහැ. නමුත් මෙතනදී automatically ID එකක් ගන්නවා එයා database එක හදාගන්න. එතකොට මෙතන ID එක ඇවිල්ලා තියෙනවා, title එක ඇවිල්ලා තියෙනවා, description එක ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මෙතනින් ගියපුවම මෙතන date එක ඇවිල්ලා තියෙනවා. එතකොට ওই විදිහට data ටික අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ variable එකට. දැන් බලමු අපි මේකේ තව පොඩි පොඩි වෙනස්කම් ටිකක් කළා. දැන් හිතන්නකෝ මේ විදිහට මේ values ටික ගද්දි මේ විදිහට values ටික එනවා. අපිට හිතන්නකෝ මෙතනින් ෆිල්ටර් කරලා ගන්න ඕනේ කියලා. හිතන්න මෙතන ID එක වෙන data එක විතරක් අපිට ගන්න ඕනේ. අපි කොහොමද ඒක කරන්නේ? එතකොට මේ all කියන එක වෙනුවට අපි මෙතන දාගන්නවා filter කියලා. මෙතන දාගන්නවා filter අපිට ඕනේ ID එක සමානයි එකක් වන රෙකෝඩ් එක ඔන්න මම රීලෝඩ් කරා. මෙතෙන්න ගිහලා browse එකත් එකපාරට රීලෝඩ් කරලා එනවා. මෙන්න බලන්න මෙතන දැන් ඇවිල්ලා තියෙන්නේ ID එක එක වෙන data එක විතරයි. එතකොට මේ විදිහට අපිට කැමති filters ටිකක් මෙතන දාගන්න පුළුවන්. එතකොට අපි data එකක් filter කරලා ගන්නේ ওই විදිහට. දැන් අපි කලින් එකටම change කරමු. මෙතන allම දෙමු. මෙතන all records ටික ගමු. අපිට තව වැඩක් කරගන්න ඕනේ. දැන් මෙතන ඔන්න බලන්න මම මෙතන පෙන්නන්නම්. මම ආයෙ මේක රීලෝඩ් කරනවා. මෙතන ඇවිල්ලා තියෙන්නේ මේ date එක බලන්න මෙතන තියෙන්නේ මේ 2026 පළවෙනි මාසේ 22. එතකොට මෙතන තියෙන්නේ මේකේ date එක ඇවිල්ලා තියෙන්නේ 2026 පළවෙනි මාසේ 13. එතකොට මේකේ අවුලක් නැහැ. මේකේ පෙන්නලා තියෙනවා data ටික මේ latestම දාපු එක තමයි මුලින් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 22 එක තමයි මුලින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි මේක කොහොමද මේ ඕඩර් එක වෙනස් කරගන්නේ? ඒ කියන්නේ අපිට ඕනේ මේක අපිට කැමති ඕඩර් එකකට දාගන්න. එක්කෝ ටෙක්ස්ට් එකක් අනුව ඒක ඕඩර් කරගන්න A to Z ඕඩර් කරන්න අන්න ඒ විදිහට. දැන් අපි බලමු මේක මේ ඩේට් එකත් එක්ක ඕඩර් කරගන්නේ කොහොමද කියලා. එතකොට මම මෙතන මේ values කියන එකට මම මෙතන දෙනවා order by කියලා. order by අපි කෙලින්ම දෙමු මෙතන date කියලා. මේ විදිහට date කියලා දෙනවා. ඔන්න මම save කරා. මෙතන reload කරලා බලන්න එකපාරක්. ඔන්න බලන්න මේකෙදි ඇවිල්ලා තියෙන්නේ දැන් මේ 2026 පළවෙනි මාසේ 13. 13 කියන එක තමයි මුලින් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට 2026 පළවෙනි මාසේ 22. 22 කියන එක තමයි ඊළඟට ඇවිල්ලා තියෙන්නේ.
එතකොට මෙතන මම ඩේට් කියලා දුන්නේ. එතකොට ඩේට් එක අනුව ඒක හැදුනා මේ ඕඩර් එක. ඊළඟට මම මෙතන මේ මයිනස් එකක් දෙනවා. එතකොට ඒකේ අනිත් පැත්ත හැදෙන්නේ. එතකොට ඔන්න බලන්න මම රීලෝඩ් කරන්න. මෙතන ගිහිල්ලා රීලෝඩ් කරනවා. දැන් බලන්න මෙතන ඩේට් එක 22 මුලින් ඇවිල්ලා 13 15න් ඇවිල්ලා. එතකොට දැන් අපි දාන නිවුස් වල ලේටස්ට්ම නිවුස් එක තමයි මුලින් එන්නේ. එතකොට අපේ වෙබ් එකේ පෙන්වන්න ලේසියි අපිට ලේටස්ට්ම නිවුස් ටික උඩින් පෙන්වන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේක මේ අපි ඕඩර් එකක් විදිහට මේ ඩේටා ටික කුවරි කරගන්නේ. එතකොට දැන් බලමු අපි දැන් මෙතන ඔන්න කුවරි කරගත්තා. අපි මේ කුවරි කරගත්ත ඩේටා ටික අපි HTML ෆයිල් එකට යවන්න ඕනේ දැන්. දැන් අපේ ටෙම්ප්ලේට් තියෙනවනේ මෙන්න මේ ටෙම්ප්ලේට් එකට යවන්න ඕනේ. ඊට පස්සේනේ මේ ටෙම්ප්ලේට් එකට යවුවාට පස්සේනේ මේක ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. ඔන්න දැන් මේ ෆන්ක්ෂන් එකට නම් ගත්ත අපි දැන් ටෙම්ප්ලේට් එකට යවන පාර්ට් ටික බලමු. ඊට දැන් මේ print ෆන්ක්ෂන් එක ඕනේ නැහැ. අපි මෙතන හදා ගන්නවා මෙන්න මේ විදිහට මේ context කියලා එකක්. variable එකක් හදා ගන්නවා මේ විදිහට context. එතකොට මේ විදිහට සිංගල වරහන් දෙයක් දාලා මම මෙතන දෙනවා news list කියලා. news list. එතකොට මේ එන news list එක මෙන්න මේ විදිහට මේකට පාස් කරනවා. එතකොට මෙතන context කියලා ඩික්ෂනරි එකක්. ඊළඟට මෙතනදී මේ AI වලින් මෙතන මේ change වෙලා තියෙන automatically මේ වලට බලා ගන්න පුළුවන්. මෙතන අපි කෙලින්ම empty නේ යවුවේ කලින්. දැන් මෙතන context එක පාස් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට render context එක. ඊළඟට පොඩි ක්‍රමාවක් දීලා අපිට මේ request එකක් මෙතනින් මේන request එකක් පාස් කරන්න පුළුවන් මෙතන. එතකොට මම මේක save කරගන්නවා. එතකොට දැන් අපේ මේ HTML එකට මෙන්න මේකට ওই data ටික ඇවිල්ලා තමයි තියෙන්නේ. එතකොට දැන් අපිට ඊළඟ වීඩියෝ එකේදී අපිට බලන්න පුළුවන් මේ data ටික කොහොමද මෙතන පෙන්වන්නේ කියලා. දැන් මෙතන මේ random data ටික අයින් කළා කොහොමද අපේ real data ටික පෙන්වන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එතකොට මේ වීඩියෝ එකෙන් අපි කතා කරා කොහොමද data filter කරලා ගන්න කියලා. data ටික ඔක්කොම ගන්න මේ විදිහට මේ ඒක filter කරලා ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට order by කියලා කියන්නේ යම්කිසි order එක කරගන්න පුළුවන්. එතකොට දැන් මම මෙතන මේ හැදුවේ එකක් විතරයි. දැන් මෙතන get news එක විතරයි. මේ විදිහට CRUD operation එකම අපිට මේ විදිහට හදන්න පුළුවන්. එතකොට ඒ ටික අපිට Google කරලා දැන් AI තියෙනවා AI වලින් ගන්නත් පුළුවන්. එතකොට අපි මේ video series එකේ අර beginner ඒ කියන්නේ beginner කෙනෙක් ඕන විදිහට ඒ කියන්නේ අපිට speed කොහොමද මේ project එකේ මොනවද වෙන්නේ කියලා idea එකක් ගන්න තමයි අපි මේ project එක කරා යන්නේ. ඔය විදිහට මම get එක හැදුවා. එතකොට මේ අපි ඊළඟ එකකින් බලමු කොහොමද මේ data ටික අරගෙන කොහොමද මේ අපේ UI එක display කරන්නේ කියලා. හරි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.